අද අලු බදාදා. ඉතින් කතෝලික ක්‍රිස්තියානි කට්ටිය දන්නවා අලු බදාදා අපිට කොච්චර විශේෂද කියලා. ඉතින් අද උදෙන්ම හැබැයි මම නැගිට්ටේ ඔලුව කැක්කුමුත් එක්කලා. ඉතින් මං උදේ නැගිටින්නත් චුට්ටක් පරක්කු වුණා. ඉතින් ඒක නිසා මගේ හස්බන්ඩ් බබාට බ්‍රෙක්ෆාස්ට් එක ඔක්කොම රෙඩි කරලා එයා මේ වෙලාවේ තමයි ඔෆිස් ගියේ. ඉතින් අද තියෙන්නේ වට්ටක් අපි උරි එකකුත් එක්කලා කෙසෙල් තමයි තියෙන්නේ. වට්ටක් එකට බටරුත් එකතු කරලා තියෙන්නේ. හැබැයි බබා චුට්ටක්වත්ම කෑවෙන්නේ නැහැ අද. අද මුළු දවසම බබා හරිම ෆසි. අඹයකින් කටවල් දෙක තුනක් විතරක් කෑවා. එච්චරම තමයි අද කෑවේ. ඊයේ රාත් මගේ බබා සැරින් සැරේ 10 පාරක් විතර හැරුණා. ඉතින් ඒක නිසා තමයි මටත් නිින්දක් නැති නිසා මට උදේම නැගිටිනකොට ඔළුව හොඳටම බර වෙලා තමයි මම නැගිට්ටේ. මගේ බබාගේ දත් එනවා සමහර වෙලාවට. ඒක නිසා වෙන්නත් ඇති. මේ වෙලාවේ නිදිත් මතේ හිටියේ. ඉතින් ඒක නිසා නිදි මතේ ඉන්නකොට එයා කෑම පොඩක්වත්ම කන්නේ නැහැ. ඉතින් මම එයාව ටක් දාලා නිදි කරවලා මම වොෂ් එකක් දාන්න තමයි ලෑස්ති වුණේ. මොකද අද වැඩ ගොඩාක් තියෙන දවසක්. හවසට අපිට පල්ලේ යන්නත් තියෙනවා. මොකද උදේ පල්ලේ යන්න බැරි වුණා අපිට. මොකද මටත් චුට්ටක් උදේ නැගිටිනකොට එච්චර ඇඟට හරි නැහැ. ඔළුව කැක්කුමක් තිබ්බ නිසා මං හොඳ වොෂ් එකක් දාගෙන ආවට පස්සේ මගේ ඔළුවේ කැක්කුම හරි ගියා. ඊට පස්සේ මම මේ ලෑස්ති වෙලා වැඩ ටික පටන් ගන්න හදන්නේ අද දවසේ තියෙන. නෝමලි මම බබා නිදාගත්තට පස්සේ වෙන කිසිම වැඩක් දාගන්නේ නැහැ. හැබැයි අද පල්ලේ යන්න තියෙනවා. තා පොඩි වැඩ වගේක් කරගන්න තියෙනවා. ඉතින් ඒක නිසා මම බබා නිදි අතරතුර ගෙදර වැඩ ඔක්කොම ටික කරලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න තමයි බැලුවේ. ඒ වගේම තමයි මම සතියකට සැරයක් විතර මගේ බබාගේ ටොයිස් එහෙම හොදනවා. ඉතින් මම මේ දැන් කරන්නේ මගේ බබාගේ ටොයිස් ටික අරගෙන ඒ ටික වොෂ් කරන්න යන්න ලෑස්ති වෙන්නේ. එයාගේ සෙල්ලම් බඩු භාගයක් තමයි මම ගන්නෙ. මොකද අද දවසේ සෙල්ලම් කරන්න ඉතුරු ටික තියෙන්න ඕනේ. මේ ටික හොඳට හොදලා ඉවරනාට පස්සේ වේදුනාට පස්සේ ඉතුරු ටොයිස් ටික මම හොදනවා ඊගාව දවසේ. මේ මෙයාගේ ෆේවරිට් ටොයි එක. එයාගේ හිස් ක්‍රීම් බෝතලය. ඒවත් එක තමයි එයා ගොඩක්ම සෙල්ලම් කරන්න ආස. එතකොට ඔය වෙට් වයිට් පැකට්ස් ඒවට තමයි එයා දැන් ආස. ඉතින් පහෝදා බාගෙට වේලිච්ච ඇඳුම් වගේකුත් තිබුණා. ඒවත් ඔක්කොම වේලෙන්න දාලා අනිත් ටොයිස් ඔක්කොමත් එක්කලා මම ඔක්කොම ටික මේ වෙලාවේ හොදලා වේලෙන්න දානවා. හොඳට අවුවක් තියෙන නිසා. දැන් මට හොඳටම මහන්සි. මං උදේට කාලත් නෑ. වතුර එකක් බිව්වා. වතුර එකක් බොනකොටම ඔන්න බබා නැගිට්ටා. හරිම චූටි වෙලාවක් තමයි යා නිදාගත්තේ. මේ දවස්වල යා නිදා ගන්නෙම නෑ. එක්ක එයාට ස්ලීපින් රිග්‍රෙෂන් ඇවිල්ලා එහෙම නැත්නම් එයාගේ දත් එන නිසා එයා ටිකක් ෆසි වෙලා ඉන්නේ. හැමදාම මෙහෙම නැහැ. බොහොම මේ මෙච්චරම මෙයා කරදර කරපු මේ පළවෙනිම වතාව තමයි මේ. මොකද මගේ බබා හැම ගොඩ මට කරදර කරන බබෙක් නෙමෙයි. එයා රූටින් එකකට හැදිලා තියෙන්නේ. හැබැයි ඉතින් රූටින් එකකට හැදුනට හැමදාම එක විදියට තියෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මූඩ්ස්ුත් එක්කලා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයනුත් එක්කලා ඉතින් දවසේ කෙරෙන වැඩ කටයුතු වෙනස් වෙනවා. ඉතින් බබා උදේ කාපු නැති නිසා මං හිතුවා බබාට චීස් කෑල්ලක් දෙන්න. මොකද එයා චීස් කන්න හරිම ආසයි. ඉතින් ඒක නිසා මම දැන් බබාට චීස් එක කවනවා. මේ වෙලාවෙත් එයාගේ මූඩ් එක පොඩ්ඩක්වත්ම හොඳ මූඩ් එකක් නෙමේ තියෙන්නේ. එයාට අද උදේ නැගිට වෙලාවේ නම් මූඩ් එක ওই විදියට තමයි. මේ වෙලාවේ බබාව ප්ලේ පෙන් එකට දාලා මම චුට්ටක් රෙස්ට් එකේ හිටියා. මොකද මට ටිකක් මහන්සි. මේ වෙලාවේ මම බ්‍රෙක්ෆාස්ට් ඔක්කොම අරගෙන බබා ප්ලේ පෙන් එකේ ඉන්න අතරතුර මං එයාව බලාගෙන චුට්ටක් ඉඳගෙන හිටියා. මොකද උදේ ඔක්කොම වැඩ ටික කරලා මට එක දිගටම වැඩ කරලා මට දැන් මහන්සි. දැන් මෙන්න මේ වෙලාවේ බබා කියන්නේ එයාව වඩා ගන්න කියලා. ඉතින් මම පොඩ්ඩක් එයාව වඩාගෙන ආපහු චුට්ටක් වටයක් දාලා ඇවිල්ලා ආපහු මං එයාව ප්ලේ පෙන් එකෙන් තිබ්බා. එතකොට එයා චුට්ටක් සෙල්ලම් කර හිටියා. ඊට පස්සේ ආපහු එයා නිදාගත්තා. දැන් සාමාන්‍ය වෙනදට එයාගේ රූටින් එක මෙහෙම නෙමෙයි. එයා උදේට නිදාගන්න එකපාර. ආපහු දවල්ට කාලා තමයි
ඊට පස්සේ එයා නිදාගන්නේ. ඉතින් අද රූටින් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. මම ලන්ච් එක හදනකන් එයා අද කුසියට වෙලා මේ බලන් ඉන්නවා. අද ලන්ච් එකට තියෙන්නේ සුවඳල් හාල් බත් එක්කලා වට්ටක්ක තියෙනවා, අල තියෙනවා. එතකොට මම මේකට අද මාළු එකතු කරා. ඊට පස්සේ මම මේකට මුරුංගා කොළ පවුඩර් එක දානවා. සහ යාගේ දැන් මේ දවස්වල දත් වෙන නිසා මම අනිවාර්යයෙන්ම දවල් කෑමට හාල් මැස්සු කුඩු එකත් එකතු කරනවා අනිවාර්යයෙන්ම. ලන්ච් එක නම් බබා චුට්ටක් කෑවා. හැබැයි ඒත් ඉතුරු කරාද හැබැයි දැන් බ්‍රෙක්ෆාස්ට් එක බබා පොඩක්වත්ම කෑවේ නැහැනේ. ඉතින් ඒක නිසා මම ලන්ච් එක අද පොඩක් කලින් දුන්නේ. ලන්ච් එක පොඩක් කෑවා. හැබැයි අන්තිම හරිය වෙනකොට එයාට කන්න බෑ වගේ වෙලා පොඩක් වමන දාන්න වගේ ආවා. ඉතින් ඒක නිසා මම එයාට දොඩම් කෑල්ලකුත් දුන්නා එයාට පොඩක් තනියෙන් කන්න. ගොඩක්ම කරන්නේ ඉතින් කන එකට වඩා ඒකේ හැඩ බල බල ඒක මිනිකනවා. හැමතැනම ගා ගන්නවා. ඕක තමයි එයාගේ වැඩේ. වෙනදාට මම බබාව ලන්ච් එකට කලින් තමයි නාවන්නේ. අද ෆිෂ් දීපු නිසා එයා හැමතැනම ගාගත්තා. ඉතින් ඒක නිසා මම කෑම කාලා ෆීඩින් චෑ එකෙම පැය භාගයක් විතර එක එක ඒවා කර කර තියාගත්තා. ඊට පස්සේ මම බබාව හොඳට නාවලා ආපහු එයාව ප්ලේ පෙන් එකකින් තිබ්බා. නාලේ වෙලා චුට්ටක් සෙල්ලම් කරන්න තිබ්බට පස්සේ මම බබාට ෆීඩ් එකක් දුන්නා. ඊට පස්සේ එයා හොඳට නිදාගත්තා. ඉතින් බබාටත් ගොඩාක් අද මහන්සි ඇති. මොකද ඊයේ රෑත් එයාට හොඳ නිින්දක් නැති නිසා එයා දැන් තමයි හොඳට නිදාගත්තේ. මේ මං ආපහු පාරක් ඇවිල්ලා බලනවා. එතකොටත් එයා හොඳටම නිදි. මේ වෙලාවේ මගේ හස්බන්ඩ්ුත් ගෙදර ආවා. ඔන්න දැන් වඩාගෙනම ඉතින් මං කියවනේ අද දවසම එයා හරිම ෆසි. එයාගේ මූණ කණ්ණාඩියෙන් බලන්න හරිම ආසයි. අට හරියට hina යනවා එයාව කණ්ණාඩියෙන් දකින්නකොට වෙන්න මේ වගේ. දැන් ලෑස්ති වෙන්නේ බබාට ඩිනර් දෙන්න. අද දෙන්නේ බබාට හබල පෙති. ඉතින් දැන් බබාට දවසම හරියට කාලා නැහැනේ. ඉතින් ඒක නිසා තමයි මම රෑට හබල පෙති වගේ දෙයක් අද දෙන්න හිතුවේ. මේක පැකට් කරපු හබල පෙති එකක්. මම මේ බොක්ස් එකක දාගෙන වෙනම තියාගෙන ඉන්නේ. උගලන්ට පේනවා ඇති මේකේ ඒත් මඩ තියෙනවා. ඉතින් හබල පෙති වගේ දේවල් ගන්නකොට හබල පෙති වල අර මඩ ගතිය ගොඩක් වැඩිනේ. ඉතින් හොඳටම හොදලා මඩ නැති වෙනකම්ම හොඳට වොෂ් කරන්න ඕනේ හබල පෙති එක. ඊට පස්සේ තමයි මේක අපි හදාගන්නේ. මම අද හබල පෙති එක හදාගන්නේ රට ඉන්දිය එකලා. රට ඉන්දිය එකත් මම අරගෙන තියෙන්නේ ඇට නැති රට ඉන්දිය එක. මම රට ඉන්දිය එකත් සාමාන්‍ය වතුරේ දාලා චුට්ටක් පෙඟෙන්න තියනවා. එතකොට ඒක හොඳට දැන් උයා ගන්නකොට ඒක හොඳට දිය වෙනවා. ඒ වගේම මම මෙතන අරගෙන තියෙන මිටි පොල් කිරි. මුලින්ම මම හබල පෙති එක චුට්ටක් කිරි දාලා මම ඒක පොඩ්ඩක් උයා ගන්නවා. ඉතින් ඒකටත් මම මෙතන පාවිච්චි කරන්නේ කිරි. ඔයගලන්ට පුළුවන් ඒකට කිරි නැතුව දිය කිරි හරි එහෙම නැත්නම් වතුරෙන් හරි ඒක පොඩ්ඩක් තඹ ගන්න. ඊට පස්සේ ඔයගලන්ට පොල් කිරි එකතු කරගන්න පුළුවන්. හැබැයි මම මෙතන මම ලේසියට මම පොල් කිරි තමයි පාවිච්චි කරන්නේ උයා ගන්නයි ඔක්කොටමත් එක්කලා. සාමාන්‍යයෙන් මගේ බබා හබල පෙති ඕට්ස් වගේ දේවල් කන්න ගොඩාක් කැමතියි. ඉතින් ඒක නිසා තමයි මම රෑට දැන් එයා අද දවසම ටිකක් හරියට කාලා නැති නිසා මම රෑට හබල පෙති වගේ දෙයක් දෙන්න හිතුවේ. මොකද අපි දැන් පල්ලි යන්නත් තියෙනවා. ඒක නිසා මම රෑ කෑම එක හදන අතරතුර බබා හස්බන්ඩ් එක තමයි ඉන්නේ. ඔයගලන්ට පේනවා ඇති දැන් මේක හොඳටම උතරගෙන එනවා. එතකොට මම මේක හොඳට හැඳි ගන්නකොට අර රට ඉන්දිය එකත් මේකත් එක්ක හොඳට මික්ස් වෙලා හරිම රසයි. එතකොට මේක මික්ස් වුණාම අපිට උනත් කන්න පුළුවන් හරිම රසයි. දැන් අපි හබල පෙති එක හදාගෙන ඉවරයි. මම ටක් ගාලා ලෑස්ති වෙන්න යනවා පල්ලි යන්න.
ඉතින් අලු බදාදා කියන්නේ ඇත්තටම අපේ චතාරික සමය දැන් හෙටින් ආරම්භ වෙනවා. ඉතින් දින 40ක් මේ චතාරික සමයේ තියෙනවා. ඊට පස්සේ තමයි අපි පාස්කු දින සමරන්නේ. මේක ඉතින් විශේෂයෙන්ම කතෝලික ක්‍රිස්තියානි අයට තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඉතින් මේ චතාරික දවස් 40 කාලේ අපි සමහර අය නිරාහාරව ඉන්නවා, සමහර අය එක එක විදිහේ කැපකිරීම කරනවා. එතකොට තව සමහර අය මොන හරි ඇඩික්ෂන්ස් වල ඉන්නවනම් එතකොට ඒක මේ කාලේ නතර කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපිට මස් මාළු නැතුව අපිට කෑම ගන්න බැරි නම් අපි හිතා ගන්නවා හරි මම මේ මුළු දවස් 40ම මම මස් මාළු කන්නේ කියන එක. සමහර අය තව සමහර කට්ටිය නිරාහාරව ඉන්නවා. ඇත්තටම මම හිතන්නේ අපි කන්නේ නැත්තම් එක වේලා අපිට පුළුවන් නම් අපි කන්නේ නැති වේලා අපේ කෑම වේලා තව කෙනෙකුට දෙන්න. ඒක තමයි නියම නිරාහාරය කියන එක තමයි මම නම් පිළිගන්නේ. ඉතින් මේ වෙනකොට අපි පල්ලි ගිහිල්ලා අපි ඩිනර් ගන්නවා පොඩක් එළියට වෙනසකටත් එක්කලා. ඔන්න දැන් මේ වෙලාව නම් මගේ බබාගේ මූඩ් එක හොඳටම හොඳයි. හොඳ ජූලි මූඩ් එකේ ඉන්නේ. අද දවසම පොඩක් වසී වෙලා. ඉතින් යාට සමහර වෙලාවට ගියත් උට්ටම වෙලා ඉඳලා එපා වෙලා තැති. මම හිතන්නේ යාගේ වැඩියෙන් මෙයා පොඩක් වසී වෙන්නේ යාගේ දත් වෙන නිසා. අපි ඩිනර් අරගෙන අපි ගෙදර ගිහිල්ලා බබාව හොඳ වොෂ් එකක් දැම්මට පස්සේ ඔන්න දැන් බබාට හොඳ නිදිමතක් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම බබාට හොඳ ෆීඩ් එකක් දීලා හොඳට නිදි කෙරෙව්වා. තව වීඩියෝ එකකින් හම්බෙනකන් thank you for watching. Bye bye.